ආයුබෝවන් මගේ YouTube නාලිකාව සම්බන්ධී ඔබ සියලු දෙනා ඉතාම ආදරෙන් පිළිගන්නවා. නොබෝ දිනකින් උදාවන සිංහල අලුත් අවුරුද්දත් එක්කලා කොහොමද එය උෂම ලග්න හිමි ඔබට බලපෑම් ඇති කරන්නේ ඒ කාල සීමාව තුළ සූර්ය සංක්‍රමණය ඇතුළු අනිකුත් ග්‍රහ පිහිටීම් අදාළ කරගෙන අප්‍රේල් මාසයේ සිට දැන් අපි වර්ෂයේ ඉදිරි කොටස තමයි ඉදිරියට ගමන් කරන්නේ. දෙසැම්බර් මාසය දක්වා. එතකොට ඒ කාල සීමාව තුළ කොහොමද අපේ කටයුතු පෙළගස්වා ගැනීමට මේ ග්‍රහ පිහිටීම් වලින් කරුණු හඳුනා ගන්න කියන එක උෂම ලග්නයේ පාදක කරගෙන තමයි මේ හඩපට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔබත් උෂම ලග්න හිමියෙක් නම් ඔබට පුළුවන් මේකත් එක්ක සම්බන්ධ වෙන්න. මුලින්ම ආරාධනා කරනවා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම මගේ channel එක subscribe කරන්න. ඉදිරියටත් ඔබට මෙවන් සුවිශේෂී හඩපට වලට සවන් දීමේ හැකියාව තිබෙන නිසා. එහෙමනම් කතා කරොත් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි දන්නවා අපි හැමෝගෙම නැවුම් බලාපොරොත්තු හිතේ ඇති වෙන. එතකොට ඉදිරියට අපි ගොඩක් දේවල් සැලසුම් කරගන්න. දැන් අපි 2026 ජනවාරි මාසයේ වර්ෂය ආරම්භ කරා. ඒතර එතනදී අපි වර්ෂයක් සඳහා සැලසුම් සකස් කරගන්නවා. නමුත් අපි දැන් මෙතනදිත් අපිට හිතේ ඇති වෙනවා යම්කිසි වෙනසක්. අපි අලුත් බවක්. ඉතින් ඒකත් එක්කලා අපේ ගොඩක් වෙලාවට මගේ හැරිච්ච දේවල් නැවත යථා තත්ත්වයට පත් කරගත යුතු දේවල් සකස් කරගෙන ඉදිරියට යන්න අපිට හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට සංක්‍රමණය වීමනේ අපි සූර්ය මංගල්‍ය එහෙමත් නැත්නම් මේක සංස්කෘතික මංගල්‍යයක්. එතකොට මේකත් එක්කලා අපි දන්නවා එතනින් එහාට කොහොමද මේ ග්‍රහ රටාවන් එක්කලා කටයුතු කරද්දී අපිට වැදගත් වෙන දේවල් වෘත්තීය ජීවිතයට ඒ වගේම තමයි අපේ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මූල්‍ය තත්වයට පෞලිමේ බැඳීම් වලට ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය මේ වගේ කාරණා මූලික කාරණා ජීවිතයේ මේ දේවල් වලට කොහොමද ඒක ආකාරය බලපාන්නේ. ඉතින් මුලින්ම කතා කරොත් රැකියාව සහ වෘත්තීය කටයුතු ගැන උෂම ලග්න හිමියන්ගේ කොහොමද ඉදිරි කාල සීමාව තුළ පවතින තත්වයන් කියලා හඳුනගනිද්දී රැකියාව සම්බන්ධව කතා කරනකොට උෂම ලග්නයට ස්ථාවර අවස්ථා නිර්මාණය වෙන කාල සීමාවක් තමයි මේ වර්ෂය පුරාවටම දැක ගන්නට ලැබෙන්නේ. මොකද පසුගිය වර්ෂවල ඔබ කරපු කැපකිරීම ටිකක් අභියෝගාත්මක කාල සීමාවක් ඔබ පහුගිය කාලේ ගත කරා. එතකොට ඒ අභියෝග මත ඔබ ගත කළ උත්සාහයන් ගත් ප්‍රයත්නයන් සාර්ථක වෙන්න විශේෂයෙන්ම ඔබ ඒ කළ කැපකිරීම සේවය වෙනුවෙන් අගය කිරීම ලැබෙන වසරක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට බහුතරයකට උසස් වීම ඔය තනතුරු ලාභ එහෙමත් තමන්ට නිතරම තත්ත්වයේ ඉහළ යාම් අපේක්ෂා කරගෙන රැකියා ස්ථාන තුළ සුමටව කටයුතු කරන්න අවස්ථාව තිබෙන වසරක් තමයි අලුත් අවුරුද්ද ආරම්භයත් එක්ක ඔබට හඳුන්වා දෙන්නට තිබෙන්නේ. ඉතින් වර්ෂය තුල ගත්තහම මේ ජුනි ඔක්තෝබර් 4 කාල සීමාව තුළ ඉදිරි කාල සීමාවේ ඔබට රැකියාවේ වැඩි ප්‍රගතියක් දැක ගන්නට හැකියාව තිබෙන කාල සීමාවක්. ඒ අතරිනුත් අපි ගත්තොත් ඔක්තෝබර් නොවැම්බර් අතර කාල සීමාවේ අපි ගත්තොත් රැකියාවේ ඉහළ යාම එතකොට කියන තත්ත්වයේ ඉහළ යාම කෙනෙක් උසස් වීම තනතුරු ලාභ වගේ අපේක්ෂා කරගෙන හිටියනම් ඒ කාල සීමාව තුළ කෙනෙකුට අරමුණු කරගන්න ඉතාම පහසුයි ඒ කාරණා සම්බන්ධව. වෘත්තීය කටයුතු වලට පරිබාහිරව අපි ව්‍යාපාර කටයුතු කරන අය ගැන සැලකුවොත් ව්‍යාපාර වලට සුවිශේෂී වර්ෂයක් තමයි ඉදිරියට තිබෙන්නේ. අපි ගත්තොත් ව්‍යාපාරවල ප්‍රසිද්ධිය තමන්ගේ කීර්තිනාමය කියලා අපි කියන්නේ කීර්තිනාමය වර්ධනය වීමක් සිදුවන වර්ෂයක්. ඉතින් අපි දන්නවා නිෂ්පාදනවල තියෙන ගුණත්වයේ තත්ත්වය මත එතකොට ඒ කරන ව්‍යාපාරයේ ස්වභාවයන් එක්කලා යොදා ගන්නා විවිධ අලෙවිකරන උපාය මාර්ග මේව දේවල් එක්කලානේ අපි ගොඩක් වෙලාවට තමන්ගේ කීර්තිය කියන එක රඳා පවතින්නේ. ඉතින් මේ වර්ෂය තමන්ගේ කීර්තිනාමය වර්ධනය කරගන්න ප්‍රචලිත කරගන්න ඔබට හැකියාව තිබෙන වර්ෂයක් නිසා ඔබට අලුත් දේවල් එකතු කරගන්න පුළුවන්. තමන්ගේ නිෂ්පාදනවල වැඩි දියුණු කරගන්න දේවල් ඒ වගේම නව තාක්ෂණයේ ශිල්පීය ක්‍රම යොදාගෙන තමන්ට තව ඒ දේවල් ප්‍රසාරණය කරගන්න තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි දියුණු කරගන්න හැකියාව තිබෙන කාල සීමාවක් සෙනසුරු 11 වැනි වර්ෂයේ පුරාවටම ගමන් කරන්නේ. ඒ නිසා දිගු කාලීන ස්ථාවර බවක් දැක ගන්න පුළුවන්. නමුත් ජූලි දෙසැම්බර් අතර කාල සීමාව තුළ සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ කාල සීමාවේ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අනවශ්‍ය අවදානම් නොගෙන
ආයෝජන තීරණ ගැනීමේදී ඒ වගේම තමයි ව්‍යාපාර ගනුදෙනු හඳුනා ගැනීමේදී ප්‍රවේශම් සහිතව. නමුත් වර්ෂය මුළුල්ලේ ගත්තහම ඔබට ආදායම් ප්‍රවාහය වර්ධනය වන සහ තමන්ගේ ලාභදායීත්වය වර්ධනය කර හැකි වර්ෂයක් විදිහට පෙන්වලා දෙන්නට පුළුවන් ව්‍යාපාර කරන අයට. ඒ වගේම දැන් මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කරොත් ආදායම් ගැන කතා කළොත් ආදායම් තියෙන තත්ත්වයෙන් ඉහළට ගන්න වර්ධනය කරගන්න හැකියාව තිබෙන වර්ෂයක්. තමන්ගේ ආදායම් වගේම ඉතුරු පෙර වර්ෂවලට වඩා සාපේක්ෂව වැඩි දියුණුවක් දැක ගන්න පුළුවන් වර්ෂයක් 2026 කියලා කියන්නේ. ඉතින් අලුත් අවුරුද්දත් එක්ක අප්‍රේල් මාසෙත් එක්ක ගත්තාම දැන් ඉස්සරහට තිබෙන දැන් අපි නිතරම අවස්ථා නිර්මාණය වීම අපි රැකියා කරන කෙනෙක් නම් අපේ ආදායම වැඩි වෙන්නේ එක්ක වැටුපක් වැඩි වෙන්න ඕනේ නැත්නම් අපිට වර්ධකයක් එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාර කරන කෙනෙක් නම් තමන්ගේ ව්‍යාපාර වර්ධනය වෙන්න ඕනේ. එතකොට ඒකත් එක්කනේ ආදායම් ප්‍රවාහය වැඩි දියුණු වෙන්නේ. එහෙම නැත්නම් අපිට හදිසි ලාභ ලැබෙන්නට ඕනේ. ඉතින් නිතරම දැන් අපි ස්වාන් රැකියාව වගේ කරන අයට මේ වර්ෂය ඉතා හිතකරයි නව අවස්ථාන් ජනිත වෙනවා. එතකොට ඒවත් එක්කලා තමන්ට විවිධ ක්‍රම නිර්මාණය වෙනවා තමන්ට ආදායම් මාර්ග නිර්මාණය වෙන්නේ. ඒ වගේම රැකියා කරන අයටත් මම ඔබට සුවිශේෂී කාල සීමා හඳුන්වලා දුන්නා. තමන්ගේ ආදායම් වලට වැඩි දියුණු වීමක් වෙන්න පුළුවන්, වැටුප් වැඩි වීම වෙන්න පුළුවන්. ඒ දේවල් එක්කලා මූල්‍ය තත්ත්වයේ වැඩි දියුණුවක් සිද්ධ වෙන්න පුළුවන් මොන වගේ කාල වපසරියන් තුලද කියන එක. ඉතින් ව්‍යාපාර කරන අයටත් එලෙසමයි තමන්ගේ ලාභදායීත්වය වැඩි වීමත් එක්කලා ආදායම් ප්‍රවාහය පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළට ගන්න. එතකොට රැස් කළ ධනය වැඩිපුර රඳව ගන්න හැකියාව තිබෙන වර්ෂයක් තමයි 2026 වර්ෂයේ පුරෝකථනය ඔබට පෙන්වුම් කරන්න තිබෙන්නේ. ඒ වගේම දැන් මේ කාල සීමාව තුළ ගත්තහම ආදායම් ප්‍රවාහය කෙරෙහි වැඩි තීව්‍රතාවයක්. එහෙමත් නැත්නම් ඉතා හොඳ අගයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ජුනි ඔක්තෝබර් මාස දෙක අතර. ඒ කියන්නේ මාස කිහිපය අතර ඒ කාල සීමාව තුළ මූල්‍ය තත්ත්වයට ඉතා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ආදායම් ප්‍රවාහයේ හොඳම වර්ධනයක් තිබෙන කාල සීමාවක් විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වගේම වර්ෂය ගත්තාම ඔක්තෝබර් වලින් පස්සේ ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕනේ. වියදම් වල ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට අනපේක්ෂිත වියදම් අපි සමහර වෙලාවට හිතන්නේ නැතුව අපේ අතින් සිදුවන දුර්වල කළමනාකරණයන් නිසා සිදුවන ගැටලු. ඒ නිසා ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් අවසාන මාස කිහිපය ඔක්තෝබර් මාස සිට ඉදිරියට. ඒ නිසා ඒ කාල සීමාව තුළ වියදම් හසුරුවා ගැනීමේදී තමන්ගේ අයවැය කළමනාකරණය කර ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. ඒ කරුණ තමයි අපිට පෙන්වලා දෙන්න තිබෙන්නේ ඔබගේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගත්තාම. ඊළඟට අපි අධ්‍යාපනය සම්බන්ධ විග්‍රහයක් කරමු. අධ්‍යාපනය සම්බන්ධ ගත්තාම අප්‍රේල් මාසයේ සිට ගත්තාම ජුනි මාසය දක්වා ජුනි මුල් කාල සීමාව දක්වා ගත්තාම අධ්‍යාපනය සම්බන්ධයෙන් තරඟ විභාග තියෙන අය ඉන්නවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන අරමුණු වල ඉන්න අයගේ විශේෂ ඇගයීම් විභාග කටයුතු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට ජයග්‍රහණ අත්කර ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ට ගත්තහම අපි ගුරුවරු, වැඩිහිටියෝ, උපදේශකයෝ මේ අයත් එක්ක නිතරම සුහදව කටයුතු කරන්න, ඒ අයගේ අර ගුරුහරුකම් මඟ පෙන්වීමත් එක්ක නිතරම සම්බන්ධ වෙලා වැඩ කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. දුවා දරුවන් උනත් එහෙමයි අධ්‍යාපන කටයුතු වලදී නිතරම ගුරුවරයා මුහු වෙලා වැඩ කරන්න, නිතරම වැඩිහිටියන්ගේ ආශිර්වාදයත් එක්ක කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අරමුණු වල ඉන්නවා නම් මෙන්න මේ ශේෂ්ත්‍රයන් තුළ අපි කලා ශේෂ්ත්‍රය, මාධ්‍ය සංනිවේදන, නීති උපදේශන ශේෂ්ත්‍රය වගේම තාක්ෂණය, නිර්මාණාත්මක විෂයන්, ඒ කියන්නේ ප්‍රායෝගික විෂයන් වල ඉන්න අය. එතකොට මේ අයට අනිත් විෂයන් වලට සාපේක්ෂව වැඩි සඵලතාවයක් අත්කර ගන්න පුළුවන් උසස් අධ්‍යාපන අරමුණු වල ඉන්න. ඉතින් අනිත් අධ්‍යාපන ප්‍රවේශයන් තුළ ඉන්න අයට උනත් උසස් අධ්‍යාපනයේදී විශේෂ කාල සීමාවක් බවට පත් වෙනවා ජුනි ඔක්තෝබර් අතර කාල සීමාව තුළ. ඒ වගේම අපි ගත්තොත් අලුත් දේවල් අලුතෙන් පාඨමාලා ආරම්භ කරන්න සමහර වෙලාවට නිතරම අධ්‍යාපන කඩයිම් වලට අරමුණු කරගෙන ඉන්න අයට අප්‍රේල් මාසයේ අගභාගයේදී ඔබට පුළුවන් ආරම්භයක් ගන්න. සමහර දේවල් වලට සැලසුම් කරගෙන ඉන්නවා ඇති. යම්කිසි විදිහකට දෙයක් ආරම්භ කරන්න ඕනේ අලුතෙන් ඒ වගේ හැඟීමක ඉන්න අයට අප්‍රේල් මාසයේ අග පුළුවන්
තමන්ගේ කටයුතු වලට ආරම්භයක් ගන්න. ඒ වගේම මේ වර්ෂය තුල ගත්තාම සමහර වෙලාවට නිවස තුල කටයුතු කරනකොට දැන් අපි නිවස තුල සමාජිකයෝ අතර ඒ යම් පරිසර පද්ධතියක් තුල අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට ඇතිවන ප්‍රතිරෝධයන් එල්ල වෙන්න පුළුවන්. මොකද පවුල තුල තිබෙන යම්කිසි නොසන්සුන් වටපිටාවන් එතකොට අර අපි ගතොත් අධ්‍යාපනයට නුසුදුසු යම් ව්‍යාකූල තත්ත්වයන් ඇතැම් අවස්ථාවල පවුල් පරිසරයන් තුළ නිර්මාණය වීම නිසා දුවා දරුවන් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ අධ්‍යාපනය කරන කෙනෙක් නම් නිතරම අර නිවසේදී අධ්‍යාපන කටයුතු කරනකොට පාඩම් කරනකොට මේ වගේ තැන්වලදී ටිකක් තමන්ට සුව පහසු පරිසරයක් එහෙම නැත්නම් හුදේකලා හොඳින් අවධාරණය කරගන්න පුළුවන් විදිහේ සාමකාමී පරිසරයක කටයුතු කර ගැනීම වැදගත්. ඒ තත්ත්වය ඔබට පෙන්ලා දෙනවා. ඒ වගේම එතනින් එහාට අපි කතා කරමු පවුලේ බැඳීම් සහ මේ විවාහ ජීවිතයේ සම්බන්ධතා වගේ දේවල් වලදී මේ ඉදිරි කාල සීමාව කොහොමද අපි අදාළ කරගන්නේ කියලා. අපි කතා කළොත් මුලින්ම ජුනි මාසේ මුල් කාල සීමාව දක්වා පවුලේ බැඳීම් වලට සමාජිකයෝ අතර තිබෙන සුහද බව වර්ධනය වෙන ඒ එක්ක සාකච්ඡා ගොඩනගාගෙන පවුලේ වර්ධනයන් උදෙසා නිතරම අවස්ථා නිර්මාණය කරගන්නා කාල සීමාවක් තමයි ජුනි දක්වා තිබෙන්නේ. ඉතින් නිතරම පවුලේ දියුණුව කෙරෙහි යම් දේවල් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. දීපලවත්කම් වල නිවසේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු මේ දේවල් වලට වැඩි ඉඩ කඩක් ජුනි මාසයේ දක්වා තිබෙනවා. ඒ වගේම තමයි ජුනි ඔක්තෝබර් අතර කාල සීමාව ගත්තහම ඔබගේ ලග්නයෙන් 3 වෙනිට ගුරු ගෝචර වෙනවා. ඉතින් ඒකත් එක්කලා ගොඩක් වෙලාවට දැන් විවාහ වෙලා නැතුව සමහරවල් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවනේ. එතකොට ඒ වගේ අයට විවාහ අරමුණු එහෙම නැත්නම් විවාහ යෝජනා වෙන්න පුළුවන්. නැත්නම් සම්බන්ධතාවල ස්ථාවර වීම මේ වගේ දේවල් අපේක්ෂා කරන්නට හැකියාව තිබෙනවා ජුනි ඔක්තෝබර් ඒ කාල සීමාව අතරතුර. ඊළඟට දැන් මංගල කටයුතු සඳහා එහෙම නැත්නම් විවාහ උත්සව සඳහා මේ වගේ දේවල් වලට උචිත මාස විදිහට අපිට පෙන්වුම් කරන්න පුළුවන් මැයි මාසය සහ දෙසැම්බර් මාසය. අපිට අනෙකුත් මාසවල ගන්න හැකියාව තිබෙනවා කෝණ මාසයේ ඉවත් කරගෙන අපි දන්නවා සුබ මුහුර්ත නිර්මාණය කරගන්න පුළුවන් ඔබට පවුලේ ජ්‍යොතිෂ වේදිය සම්බන්ධ කරගෙන. නමුත් වඩා යෝග්‍ය විදිහට අපිට සලකන්න පුළුවන් මේ වර්ෂය තුල මැයි සහ දෙසැම්බර් මාසවල නැකත් සකසා ගැනීම. ඊළඟට අවසාන වශයෙන් ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරන්නට අවශ්‍යයි. මොකද අපි දන්නවා මානසිකව සහ කායිකව අපි නිරෝගීව හිටියොත් අපේ මේ කටයුතු ඉතා සුමටව අපිට කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ දෙකේ තියෙන යම් අසමතුලිතතාවයක් අපිට ආවොත් අපි දන්නවා අපේ කටයුතු වලට යම් අවහිරතාවයක් එල්ල වෙනවා ඒ තුල. ජුනි මාසය දක්වා ගත්තහම ඔබට සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම හිතකරයි. මොකද තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවතිනවා. එතකොට බාහිර රෝග පීඩාවලට ටිකක් ඔරොත්තු දෙන ගතිය මේ දේවල් එකල නිතරම නිරෝගීකම තමන්ට ආරක්ෂා කරගෙන යන්න පුළුවන්. තමන්ගේ සෞඛ්‍ය පිළිවෙත් ආහාර පුරුදු ව්‍යායාම රටාවන් මේ දේවල් හරියට කරගෙන ගියොත්. ඒ වගේම සුළු සෞඛ්‍ය ගැටලු විදිහට ඇති වෙන්න පුළුවන් ආහාර ජීර්ණ ගැටලු. නිතරම උදරාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ආහාර රටාවන් එක්කලා තමන් ආහාර ගැනීමේදී මොන වගේ ආහාර රටාවක්ද අනුගමනය කරන්න කියන එක තමන් තේරුම් ගත යුතුයි. ඒ ගැටලුකාරී තත්ත්ව ඇති විය හැකි නිසා. ඒ වගේම ජූලි මාසේ ඉඳන් ගත්තහම ටිකක් නැවත සෞඛ්‍ය ගැන ඔබ අවධානය දෙන්නට ඕනේ. ජූලි දෙසැම්බර් අතර කාල සීමාව තුළ සෞඛ්‍යමය වශයෙන් ගත්තහම ටිකක් වැඩියෙන් තමන්ට තෙහෙට්ටුව දැනෙන මහන්සිය නිතරම දැනෙන මොකක් හරි වැඩක් කරන්න ගියාම තමන්ට දැනෙන පීඩනය වැඩි. එතකොට සමහර වෙලාවට කාර්ය බහුල වෙන්න පුළුවන් තමන්ගේ කටයුතුත් එක්ක ඒ දේවල් එක්කලා මනසට කයට අපිට විවේකයක් අවශ්‍යයි. ඒ නිසා යහපත් නිින්දක් නිතරම ලබා ගන්න තමන්ට විවේකයෙන් ඉන්න පුංචි කාලයක් හරි වෙන් කරගන්න. ඉතින් මේ දේවල් ඊටාම වැදගත්. ඒ ජූලි සහ දෙසැම්බර් අතර කාල සීමාව තුළ සෞඛ්‍යමය වශයෙන් ටිකක් ගැටලුකාරී නිසා. ඉතින් ඔබට පැහැදිලි ඇති අපි හඳුනගත්තොත් කාල සීමාවන් විදිහට මොන කාල සීමාවන් තුලද සෞඛ්‍ය වශයෙන් වැඩි අවධානයක් දිය යුතු කියන එක. එමනම් මම හිතනවා ඔබ උෂම ලග්න හිමියෙක් විදිහට ඉදිරි කාල සීමාව සම්බන්ධයෙන් යම් අදහසක් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට ඇති. මේ හඬපටය තුළින් ඔබගේ ජීවිතයට වගේම තව කෙනෙකුට මේ හඬපටය වැදගත් වේවි කියලා හිතනවා නම් ඔබට පුළුවන් මේ හඬපටය ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා අදහස් තීරුවේ ලියන්න. අවසාන වශයෙන් උත් මතක් කරනවා මගේ channel එක subscribe කරන්නට කියලා.
උදාවන සිංහල අලුත් අවුරුද්ද උෂම ලග්න හිමි ඔබට තමන්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන ඊටාම වාසනාවන්ත සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතියි මගේ හඬපටේට මෙතෙක් සවන් දුන්නාට. තෙරුවන් සරණයි.